හායි කොහොමද ඉතින් හැමෝම හොඳින් කියලා හිතනවා ඉතින් අද මටත් නිවාඩු හින්දා අපේ ගෙදර අයගේ ඉල්ලීමද ඔන්න ඉතින් මම ලෑස්ති වෙනවා ගෙදර අයට කන්නත් එක්ක අද කප් කේක්ස් හදන්න. ඉතින් ඒ නිසා මට හිතුණා මේ කප් කේක් වීඩියෝ එකක් කරලා ඔයගොල්ලන්ත් එක්කත් ෂෙයා කරගන්න. මම කොහොමද කප් කේක්ස් හදන්නේ කියලා. අද පෙන්වන්න යන්නේ මම මේ අරන් තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් මේන් ඉන්ග්‍රීඩියන්ට්ස් අරන් තියෙන්නේ ග්‍රෑම් 150 ගාන. ඉතින් මට පෙන්වන්න ඕනේ කප් කේක් හදන විදිහට වඩා මොකද කප් කේක් හදන හැටි බලා ගන්න ඕන තරම් YouTube වීඩියෝස් අද වෙනකොට YouTube එකේ තියෙනවා. මම උත්සාහ කරන්නේ මම කොහොමද කප්කේක්ස් හදාගන්නේ කියන එක සහ මම දැන් අද ගන්න ප්‍රමාණයෙන් අද මම හදන බැටර් එකෙන් ඕගලන්ට මෙන්න මේ ප්‍රමාණයෙන් මෙච්චර කප්කේක් ප්‍රමාණයක් ඕගලන්ට හදාගන්න පුළුවන් කියන දේත් පෙන්වන්නත් එක තමයි ඕගලන්ට මම මේ වීඩියෝ එක විශේෂයෙන්ම කරන්න හිතුවේ. ඉතින් අපි බලමු අද මම මොනවද කප්කේක් හදන්න භාවිතා කරන්න කියලා. ඉතින් ඇත්තටම මම මෙතන අරන් තිනවා පාම් පිටි ග්‍රෑම් 150ක් විතර මම අරගෙන තිනවා. ග්‍රෑම් 150ට බේකින් පවුඩර් ඉතින් සාමාන්‍යයෙන් මම පාවිච්චි කරන්නේ මෙන්න මේ බේකින් පවුඩර් එක මොහොතයි එකේ. ඉතින් ඒක ගොඩක් හොඳයි. තව හොඳ බේකින් පවුඩර්ස් තියෙනවා. සාමාන්‍යයෙන් ඩුම් එක හොඳයි. එතකොට තව ගොඩක් තියෙනවා. දැන් වෙළඳපොලේ ඇත්තටම ගොඩක් තියෙනවා. මවුරි ඒ වගේ ගොඩක් ඒවා තියෙනවා. ඉතින් ඒව ගැන මම ඉස්සරහට ඔයගලන්ට වීඩියෝ එකක් කරන් එන්නම්. මම ගොඩක්ම පාවිච්චි කරන්නේ මේ මොහොතයි එකේ බේකින් පවුඩර් එක. එතකොට ඒකෙන් මේ තේ හැඳි එකමාරක්. තේ හැඳි එකමාරක්. ඉතින් මේ තේ හැඳි කිව්වම මම පාවිච්චි කරන්නේ measuring spoons, measuring cups. ඉතින් මෙන්න මේක measuring spoon එකේ මෙන්න මේ සෙට් එකේ මෙන්න මේක තමයි තේ හැඳ. ඒකෙන් එකකුයි මේක තේ හැඳි භාගෙ. මෙන්න මේකෙන් එකකුයි තමයි මම බේකින් පවුඩර් දාගෙන තියෙන්නේ මේකට. ඒ දාලා තුන් පාරක් මම මේක හලාගෙන තියෙන්නේ. තුන් පාරක් මේ පිටි එක හලාගෙන තියෙන්නේ බේකින් පවුඩර් දාලා. මෙතනදී දැන් මම අයිසිං වීඩියෝ එකේදී කිව්වනේ අයිසිං නම් එකපාරක් හලාගත්තත් ඇති කියලා. නමුත් කේක් එක හදනකොට මම ඒක නිර්දේශ කරන්නේ නැහැ. මොකද අපි මේක පිටි එක විතරක් හලලා ගන්නව නෙවෙයි. සාමාන්‍යයෙන් දැන් අපි මේකට බේකින් පවුඩර්ත් ඇඩ් කරලා තමයි තියෙන්නේ. එතකොට මේ බේකින් පවුඩර් ටික පිටි එකත් එක්ක හොඳට මික්ස් වෙන්න ඕනි. සාමාන්‍යයෙන් කේක් එකක් හරි කප් කේක් හරි හොඳට පිපිලා එන්න ලස්සනට ඒක පිපෙන්න බේක් වෙන්න බේකින් පවුඩර් සහ පිටි කියන දෙක හොඳට මික්ස් වෙලා තියෙන්න ඕනේ. ඉතින් එතනදී එකපාරක් හැලුවම මදි. ඒක ඕන කෙනෙක්ට තේරෙනවා සාමාන්‍යයෙන්. එතකොට අපි අනිවාර්යයෙන්ම මේක නම් තුන් පාරක් හලා ගන්න ඕනේ. තුන් පාරක් හරි හතර පාරක් හරි කමක් නැහැ. ටිකක් මේක හලන්න ඕනි. ඊට පස්සේ මෙතන ෆැට් ස්ප්‍රෙඩ් මිඩෝලි ග්‍රෑම් 150ක් අරගෙන තියෙනවා. සීනි ග්‍රෑම් 150ක් අරගෙන තියෙනවා. ඉතින් මේ සීනි සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ ගන්නකොට සාමාන්‍යයෙන් කේක් හදනකොට හැමතිස්සෙම සීනි චුට්ටක් මගට ගෙදිනවා අපිට බලලා ගන්න පුළුවන්. පොඩි සීනි කැට තියෙන සීනි කැට. ඉතින් අන්න ඒකෙන් හැමතිස්සෙම තෝරලා බලලා ගන්න නැත්තම් ප්‍රශ්නයක් නැහැ. බලලා ගන්න. ඒක අපිට ලේසි ටික බීට් කරනකොට සීනි කැට පොඩියට තිබ්බම ඒක ඉක්මනට දිය කරගන්න අපිට
ලේසි. නැත්තම් සීනි කැට ලොකු වුණොත් චුට්ටක් වෙලා යනවා අපිට මේ සීනි කැට බීට් කරගන්න. බිත්තරත් මම ග්‍රෑම් 150ක් මෙතන අරගෙන තියෙනවා. හරි ඊට පස්සේ අපිට ඕන වෙනවා කිරි සහ වැනිලා. හරිද? ඉතින් මේකටත් ඕන කෙනෙක්ට එසන්ස් ඇඩ් කරගන්න පුළුවන්. මම අයිසිං වීඩියෝ එකේදී කිව්වා වගේ බොහොම චුට්ටක්. ඉතින් මෙතනදී බිඳුවක් වගේ ඇඩ් කරාම හොඳටම ඇති මේ ප්‍රමාණයට. ඉතින් කේක් වලටත් කැමති කෙනෙක්ට තව කියන්නේ විවිධ රසයන් එහෙම නැත්නම් තව මීටත් වඩා වැඩි රසයක් ගන්න ඕන නම් කැමති කෙනෙක්ට එසන්ස් චුට්ටක් එකතු කරගන්න පුළුවන්. ඉතින් මම අද මෙතනදී එසන්ස් එකතු කරන්නේ නැහැ. ඊට අමතරව මම අද මේකට මෙන්න මේ තුටු ෆෘටි ඩ්‍රයි ෆෘට්ස් මේ වගේ මේකට කියන්නේ තුටු ෆෘටි කියලා ඒවත් ඇඩ් කරගෙන තමයි මම අද මගේ කප් කේක්ස් ටික හදාගන්නේ. ඊට බලමු මේකත් කොහොමද ඇඩ් කරන්නේ කියලා. ඉතින් චුටි දෙයක් කියන්න ඕනේ. මේ ෆ්‍රෙෂ් මිල්ක් ගත්තම මෙන්න මේකත් මෙෂරින් කප් එකක්. මේ මෙෂරින් කප් එකේ මේකෙන් භාගයක්. ඉතින් මේක ඇත්තටම මේක ඇවිල්ලා කාලේ කප් එක. මේ තියෙන මෙෂරින් කප් සෙට් එකේ කාලේ කප් එක මේකෙන් භාගයක්. මේකෙන් එකක් දානවා මම කිලෝ එකේ කේක් එකක් හදන්න. මේ ප්‍රමාණයට මම මේකෙන් භාගයක් වගේ තමයි මෙතන මම මෙෂර්මන්ට් එක අරගෙන තියෙන්නේ. ඉතින් ওই ටික තමයි අපිට ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය වෙන ඉන්ග්‍රීඩියන්ට්ස් විදිහට අපිට ගන්න පුළුවන්. ඉතින් කප් කේක් කිව්වම අපිට ඊළඟට අවශ්‍ය වෙන වැදගත්ම දේ තමයි කප් කේක් ලයිනර්ස් නේද? ඉතින් මේ කප් කේක් ලයිනර්ස් ගැන ඇත්තටම කියන්න දේවල් තියෙනවා. ඉතින් මම වැඩි කියන්නේ මොකද වීඩියෝ එක ගොඩක් දික් වෙන හින්දා පොඩි දෙයක් කියන්නම් මෙතනදී. කප් කේක් ලයිනර්ස් දැන් විවිධ විදිහට අපිට මාකට් එකේ මිලදී ගන්න තියෙනවා. හැබැයි ඒ හැම කප් කේක් ලයිනර් එකම එක වගේ නැහැ. ගොඩාක් වෙනස්. ගොඩාක් වෙනස්කම් තියෙනවා එක එක කප් කේක් ලයිනර්ස් වල. සයිස් එකෙන් ගත්තත්, මැටීරියල් එකෙන් ගත්තත්, ක්වොලිටි එකෙන් ගත්තත් එක එක විදිහේ කප් කේක්ස් අපිට shops වලින් දැන් ගන්න පුළුවන්. හොඳ ඒ වගේ හොඳ කප් කේක් ලයිනර්ස් තියෙනවා අපිට වෙළඳ පොලේ මිලදී ගන්න. ඉතින් ඒක අඳුර ගන්න විදිහක් තියෙනවා. ඉතින් මම ඒක ඉස්සරහා වීඩියෝ එකකදී අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. හැමතිස්සෙම කස්ටමර් කෙනෙක්ට අපි දෙයක් දෙනකොට ඒක හරිම ලස්සනට ප්‍රියමනාප විදිහට ඒක අපි උපරිම ප්‍රියමනාප විදිහට අපි දෙන්න උත්සාහ කරන්න ඕනේ. ඉතින් එතනදී ඔයගොල්ලෝ කප් කේක් ලයිනර්ස් තෝරගන්නකොට පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. ඒ වගේම දැන් මෙන්න මේ වගේ එකක තමයි මම කප් කේක් ලයිනර්ස් හැම වෙලෙම ස්ටෝර් කරලා තියන්නේ. මේක පොඩි ටිප් එකක්. සාමාන්‍යයෙන් අපි කප් කේක් ලයිනර්ස් ගෙදරට ගෙනාවම නිකං shopping bag වල දාලා එහෙම නැත්නම් නිකං එළියේ කොහෙවත් තියන්න එපා. එතකොට කප් කේක් ලයිනර් එක දිග ඇරෙනවා. දැන් මේක තියෙන්නේ නිකං බොක්කක් එක්ක ලස්සනට තියෙනවනේ. නමුත් ඒක දැන් හුලං වැදුනොත් නිකන් එළියේ තියලා එහෙම තිබ්බොත් ඇත්තටම මේ කප් කේක් ලයිනර්ස් දිග ඇරෙනවා. දිග ඇරෙනාට පස්සේ කියන්නේ දිග ඇරුණාට පස්සේ අපි කප් කේක් ට්‍රේ එකේ දාලා බේක් කරා ඇත්තටම ඒක හරියට නීට් එකට බේක් වෙලා එන්නේ නැහැ. ඒකත් එක හේතුවක් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් බේක් කරාට පස්සේ කොලේ චුට්ටක් එහෙන් මෙහෙන් ගලවෙන්නේ ලූස් වෙන්නේ. අන්න ඒකත් එක හේතුවක්. ඉතින් ඒ නිසා හැම වෙලේම උත්සාහ කරන්න මේ වගේ ටයිට් කන්ටේනර් එකකට දාලා මේ වගේ අරන් තියන්න. අපිට ඊළඟට අවශ්‍ය දේ තමයි කප් කේක්ස් හදන්න බේකින් ට්‍රේස්. ඉතින් මේ වගේ ඔයගලන්ට 12 holes එතකොට
මේ වගේ 6 holes තියෙන කප් කේක් ට්‍රේස් ඔයගලන්ට වෙළඳ පොලේ මිලදී ගන්න පුළුවන්. ඉතින් මේ දෙක විතර නෙමෙයි තව විවිධ ජාතියේ කප් කේක් ට්‍රේස් ඔයගලන්ට වෙළඳ පොලෙන් මිලදී ගන්න පුළුවන්. ඉතින් මම දැන් මේ තියෙන මෙඩෝලි මම මෙඩෝලි ෆැට් ස්ප්‍රේඩ් ඒ ටික බෝල් එකට දාගන්නවා. ඉතින් තව විශේෂ දෙයක් තමයි මම සාමාන්‍යයෙන් බටර් සහ සීනි දෙකම එකට දාලා තමයි බීට් කරගන්නේ. වෙන වෙනම මම බීට් කරන්නේ නැහැ. ඉතින් මම ඒ වගේම සීනි ටික මේකට දාගන්නවා. ඉතින් ඔයාලට පේනවා මම සීනි සහ බටර් දෙකම එකට දාගෙන තියෙනවා. මේ දෙක ටිකක් හොඳට මික්ස් වෙනකන් මම ඒ කියන්නේ ගොඩාක් මේක බීට් කරන්න අවශ්‍ය නැහැ. කේක් එකක් හදද්දී වුණත් කප් කේක් හදද්දී වුණත් අපි මෙතනදී කරන්නේ මේ දෙක චුට්ටක් මික්ස් කරගන්න එක විතරයි. නැත්තම් මේ බටර් එකට සීනි දිය වෙන්නේ නැහැ. ඒ නිසා ඒක try කරන්න එපා කොයි වෙලාවෙත්. මේ දෙක ඉස්සලා චුට්ටක් හොඳට මික්ස් කරගන්න. හරි. දැන් මම ඒක මේ විදිහට බටර් එකයි සීනි එකයි එකට මික්ස් වෙනකන් බීට් කරගත්තා. ඊට පස්සේ අපි බිත්තර එකතු කරන්න යන්නේ. ඉතින් මෙතන බිත්තර පොඩි ප්‍රමාණයක් ඉඳලා මම ඒක දෙපාරකට දාගෙන බීට් කරගන්නවා. දැන් මේකේ ඇත්තටම සීනි දිය වෙලා තියෙන්නේ. නේද? අපි තව චුට්ටක් වැනිලා දාගෙන බීට් කරමු. ඊට පස්සේ දැන් අපි බටර් සීනි බිත්තර සහ වැනිලා එකතු කරගෙන ඉවරයි. ඉතින් අපිට තියෙන ඊළඟට පිටි මිශ්‍රණය මේ වැටයකට එකතු කරගන්න. මෙන්න මේ විදිහට ඔයගලන්ට බලා ගන්න පුළුවන්. දැන් අපි සීනි, බටර්, බිත්තර, වැනිලා එකතු කරගෙන බීට් කරගත්තේ මෙන්න මේ මිශ්‍රණය. හරි එහෙනම් අපි බලමු දැන් පිටි ටික අපි එකතු කරනකොට ඔක්කොම එකපාර දාලා එකතු කරගන්න නැහැ. ඒක සාමාන්‍ය කේක් හදන අය දන්නවා. සාමාන්‍ය අලුතෙන් කවුරු හරි කේක් හදන ඉගෙන ගන්න කෙනෙක් මේ වීඩියෝ එක බලනවා නම් සාමාන්‍යයෙන් අපි මේකම අරගෙන මෙහෙම ඔක්කොම හලන්නේ නැහැ. ඉතින් ඒකේත් අපි අර බිත්තර එකතු කරගත්තා වගේ තමයි චුට්ට දාලා තමයි ඇත්තටම මේ පිටිත් අපි මේ බැටර් එකට එකතු කරගන්න ඕනේ. ඉතින් සාමාන්‍යයෙන් මෙතන තියෙන්නේ පොඩි ප්‍රමාණයක් නිසා මේ පිටි මිශ්‍රණය අපිට දෙපාරකට තුන් පාරකට එකතු කරගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් ටිකක් ලොකු අපි සාමාන්‍ය කිලෝ කේක් එකක් වගේ හදනවා නම් ඒ පිටි මිශ්‍රණය කොටස් 4කට වගේ බෙදාගෙන ඔයගලන්ට මේ බැටර් එකට එකතු කරගන්න පුළුවන්. ඉතින් මම මේක ඇත්තටම දෙකකට වගේ එකතු කර ගන්නවා මේ බැටර් එකට. ඉතින් ඒකේ පොඩ්ඩක් තියෙන හින්දා ඒක ලොකු ඉෂුව එකක් නැහැ.
ඒ ටික ටිකක් හොඳට කලවම් වුණාට පස්සේ මම අනිත් පිටි ටිකත් මේ විදිහට දාගන්නවා. ඊට පස්සේ ඒක මේ විදිහට ටිකක් කලවම් කරගෙන මම ඒකට මිල්ක් ඇඩ් කරනවා. හරි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම කප් කේක් බැටර් එක හදාගත්තේ අද. ඉතින් ඒකද අපිට පුළුවන් අපි හදාගත්ත බැටර් එකට ටුටු ෆෘටි ටිකක් එකතු කරගන්න. ඉතින් මේකට සමහරු ඇත්තටම පාම් පිටි දාලා පාම් පිටි දවටලා මේක බැටර් එකට දානවා. ඉතින් ඔයාලට එහෙමත් කරන්න පුළුවන් කිසිම වරදක් නැහැ. ඉතින් එතකොට අර සාමාන්‍යයෙන් මම මෙහෙම ටුටු ෆෘටි ටිකක් අරගෙන මේ විදිහට බැටර් එකට දාලා පොඩ්ඩක් මික්ස් කරගන්නවා. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් දැන් සාමාන්‍යයෙන් ටුටු ෆෘටි ටික පල්ලෙහාට බහින්න නැති වෙන්න පාම් පිටි ටිකක් දවටලා ටුටු ෆෘටි ටිකක් අරගෙන ඒකට පාම් පිටි ටිකක් ඉහලා පාම් පිටි හොඳට ඒ ටුටු ෆෘටි වල ගාගෙන ඉතුරු ටික අපිට වැඩි හරිය පයින් කරන්න පුළුවන්. ඒක කරන හැටිත් මම ඉස්සරහ වීඩියෝ එකේ අනිවාර්යෙන්ම පෙන්නන්නම්. එහෙම කරන්න බෑ. නැත්නම් මේ විදිහට ටිකක් එකතු කරගෙන ඔයගලන්ට ඊපස්සේ උඩින් තව චුට්ටක් කප් එකේ උඩින් දාලා බේක් කරගන්න පුළුවන්. ඉතින් මම අද කරන්නේ දෙවෙනි ක්‍රමයේද. ඉතින් බැටර් එක බැටර් එක හදාගෙන තියෙන්නේ මේ විදිහට. අපිට දැන් තියෙන්නේ එක ට්‍රේ එකකට දාගෙන බේක් කරගන්න එක විතරයි. ඉතින් මගේ oven එකේ මේ ට්‍රේ එක එකපාර දාන්න පුළුවන්. ඒ නිසා මම මේ ට්‍රේ එකට තමයි අද කප් කේක් ටික හදාගන්නේ. ඔයගලන්ට පුළුවන් මේ විදිහට කප් කේක් ලයිනර් එක අරගෙන මෙහෙම විදිහට උඩින් තියාගෙන යන්න. හරි. ඉතින් ඔන්න හදාගත්ත බැටර් එක දැන් මම මේ විදිහට ට්‍රේ එකකට දාගන්න තමයි යන්නේ. ඉතින් මේ තියෙන අපි හදාගත්ත බැටර් එක. ඉතින් හැමතිස්සෙම මම මේ වගේ මෙෂරින් ස්පූන් එකක් හරි පොඩි ස්පූන් එකක් තමයි පාවිච්චි කරන්නේ. මොකද එතකොට අපිට ලේසි මේ ලයිනර් එකට හරියට ඒක දාගන්න. ඒ නිසා මේ වගේ පොඩි ස්පූන් එකක් පාවිච්චි කරන්න. සාමාන්‍යයෙන් අපි කප් කේක් බැටර් එක ෆිල් කරගන්නකොට කප් කේක් ලයින් එකේ පිරෙන්නම උඩටම බැටර් එක කවදාවත් පුරවන්නේ නැහැ. සාමාන්‍යයෙන් එහෙම කරනවා මෆින් වගේ හදනකොට අපි ලොකුවට හදන්න ඕනේ. උනාම අපි ටිකක් උඩටම ෆිල් කරගන්නවා. හැබැයි කප් කේක් හදනකොට අපි අයිසින් කරන නිසා අපි ඒක ලස්සනට ඒ ලෙවල් එකටම හදා ගන්න ඕනේ. ඒ නිසා අපි ගොඩාක් පුරවලා බේක් කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි කියන්නේ කප් කේක් ලයිනර් එකේ 3/2ක් තමයි ෆිල් වෙන්න ඕනේ. ඒ හොඳටම ඇති අපි කප් කේක් හදන වෙලාවට. ඉතින් මෆින් වගේ හදනවා නම් ඉෂුව එකක් නැහැ. ඊට වඩා ටිකක් වැඩිපුර දාගත්තා. ඉතින් දැන් තියෙන්නේ මට මේ ටික බේක් කරගන්න. ඉතින් මේක ඇත්තටම විශේෂ දෙයක්. බේක් කරන එක මට කියන්න බෑ මේ සෙල්සියස් අංශක ප්‍රමාණයේ
මෙච්චර වෙලාවක් බේක් කරගන්න කියලා. ඒක ඇත්තටම වැරදි. මොකද සාමාන්‍යයෙන් දැන් මගේ oven එක එකක්, තව කෙනෙක්ගේ oven එක තව එකක්. එතකොට එකම බ්‍රෑන්ඩ් එකේ වුණත් සමහරක් වෙලාවට වෙනස්කම් තියෙනවා. ඉතින් ඒ නිසා දැන් මෙතනදී ඔයගලන්ට සිද්ධ වෙනවා ඔයගලන්ගේ oven එක ගැන හොඳ අවබෝධයක් තියාගන්න. අත්හදා බලලා හරි කියන්නේ මුලින් oven එක ගෙනාවට පස්සේ මේ වගේ හදලා බලලා හරි වරදින්න පුළුවන්. ඇත්තටම වරදින්න පුළුවන්. මටත් එහෙමයි. මගේ තිබ්බ oven එක මාරු කරලා මම ලොකු oven එකක් ගත්තට පස්සේ මටත් ওই දෙයම සිද්ධ වුණා. ඉතින් මම හැමදාම කියන්නේ එක්ස්පීරියන්ස් එකෙන් නිකන් නෙමෙයි. ඉතින් එතනදී මට සිද්ධ වුණා මගේ oven එක ගැන ලොකු විදිහට අධ්‍යයනය කරන්න, ස්ටඩි කරන්න. මොකද මගේ තිබ්බ oven එකයි දැන් තියෙන oven එකයි බලනකොට උෂ්ණත්වය දෙවිදිහකට තමයි එන්නේ. ඒ කියන්නේ මගේ මේ oven එකේ ඇතුළේ උෂ්ණත්වය වැඩි. ඒ නිසා මට ලොකු සෙල්සියස් ප්‍රමාණයකට යන්න බෑ. ඇත්තට මම මගේ දැන් තියෙන oven එකේ වැඩ කරන්නේ අංශක සෙල්සියස් අංශක 115ත් 20ත් අතර වගේ කලාතුරකින් තමයි 125ට දාලා මම බේක් කරන්නේ කේක්, කප් කේක් මේ ඕන එක. ඉතින් තව කෙනෙක්ගේ oven එකේ එයාට අංශක සෙල්සියස් අංශක 180ට බේක් කරගන්නවා. තව කෙනෙක් 160ට බේක් කරනවා. තව කෙනෙක් 170ට බේක් කරනවා. ඉතින් ඒ නිසා මේ අන්න ඒ දේ විතරක් ඇත්තටම මම කියන්නේ නැහැ මෙන්න මේ සෙල්සියස් අංශක ප්‍රමාණය මෙච්චර වෙලාවක් බේක් කරගන්න කියලා. ඒක තමන්ගේ oven එකේ ස්වභාවය අනුව ඒක තමන් තීරණය කරන්න ඕන දෙයක්. ඉතින් ඇත්තටම මම බේක් කරන්නේ මගේ oven එකේ සෙල්සියස් අංශක 120ට විනාඩි 20ක් වගේ තමයි මම මගේ oven එකේ මේ කප් කේක්ස් ටික බේක් කරගන්නේ. ඊට පස්සේ මේ විදිහට දැනට ටිකක් අයිසිං කරගත්තා ගෙදර අයට කන්න. ඉතින් මේ විදිහට අයිසිං කරන හැටි මේ දේවල් මම ඉක්මනටම වීඩියෝ එකකින් අරගෙන යන්න ඉතින් ටයිම් නැති හින්දා මේ විදිහට මම අයිසිං කරපු ඒවා ටිකක් තමයි දැන් පෙන්නගත්තේ. මම මේ කීපයක් තියාගත්ත ඔයගොල්ලන්ට පෙන්නන්න. ඉතින් මේ විදිහට මම කප් කේක්ස් අයිසිං කරගත්තා. ඉතින් මේ විදිහට අයිසිං කරන හැටි මම ඉස්සරහා වීඩියෝ එකදී ඔයගොල්ලන්ට වෙනමම වීඩියෝ එකකින් අරගෙන එන්නම්. මොකද ඒක ඇත්තටම කියන්න දේවල් කතා කරන දේවල් ගොඩක් තියෙනවා. ඒ නිසා අරන් එන්නම්. දැනට මම ඔයගොල්ලන්ට දෙකක් විතර අයිසිං කරලා පෙන්නන්න කොහොමද මම මේ අයිසින් එක දාගත්තේ කියලා. මේ විදිහට 2 colors set කරගන්න හැටි මම කලින් මගේ page එකේ මම වීඩියෝ එකක් දාලා තියෙනවා. ඉතින් ඒක දැනට බලන්න. ඔයගලන්ට idea එකක් ගන්න පුළුවන් වෙයි ඒක බලලා. ඉතින් මම මෙහෙම කප් කේක් එකක් අරගෙන මෙන්න මේ විදිහට අපිට nozzle එකකින් pipe කරගන්න පුළුවන්. icing එක හරිම smooth. ඉතින් ඒ විදිහට හදාගන්න. එතකොට
ලස්සනට මේ අපිට හසුරුවන්න පුළුවන්. දැන් ටිකක් ඝන වුණොත් ඒ වගේ වුණොත් එහෙම ඇත්තටම අපිට මේ වගේ ඩිසයින්ස් දාගන්න හරි අමාරුයි. ඒ කියන්නේ කැඩෙනවා, කැඩි කැඩි වගේ තමයි පයිප් වෙන්නේ. ඉතින් එහෙම නැත්නම් බටර් අයිසින් එක ඝනත් නැති, දියත් නැති ප්‍රමාණයෙන් තමයි අපි හදා ගන්න ඕනේ. අපිට අර බැටර් එකකින් කප් කේක් හදන්න පුළුවන් වුණා ළමයි 16ක්. මම ඒක ඔයගලන්ට වීඩියෝ එකේ දැන් දාන්නම්. කප් කේක් 16ක් අපි අද හදපු බැටර් එකෙන් හදාගත්තා. ඉතින් ඔයගලන්ට එතකොට යම්කිසි අයිඩියා එකක් ගන්න පුළුවන්. අපිට සාමාන්‍යයෙන් ග්‍රෑම් 150ක ප්‍රමාණයෙන් අපි බැටර් එකක් හදාගත්තොත් අපිට මෙන්න මේ මෙච්චර ප්‍රමාණයක කප් කේක් හදාගන්න පුළුවන්. ඊට පස්සේ සාමාන්‍යයෙන් ඕගොල්ලෝ ගන්න කප් කේක් ලයින් එක අනුව ඕගොල්ලන්ගේ ට්‍රේ සයිස් අනුව එතකොට ඕගොල්ලෝ බැටර් එක කප් කේක් ලයින් එකට දාන ප්‍රමාණය අනුව මේ දේවල් පොට එහා මෙහා වෙන්න පුළුවන්. ඉතින් සමහර කෙනෙක් දැන් මම 16ක් හදාගත්තා. මම කප් කේක් ලයින් එකට දාගත්ත බැටර් එකේ ප්‍රමාණය අනුව තව කෙනෙක්ට සමහරක් පිට 14ක් හදාගන්න පුළුවන් වෙයි. සමහර කෙනෙක්ට 18ක් හදාගන්න පුළුවන් වෙයි. ඉතින් ඒක චුට්ටක් එකක් දෙකක් අඩු වෙන්න වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඒක එහෙම තමයි. ඉතින් කෙනෙක් සාමාන්‍යයෙන් එහෙම දෙයක් සිද්ධ වෙන්න පුළුවන්. නමුත් අපිට අනුමාන වශයෙන් අපිට හිතන්න පුළුවන් සාමාන්‍යයෙන් අපිට කප් කේක් 15ක් නම් ඕනි. අපිට 150 බැටර් එක ඇති. අපි 150 බැටර් එකක් හදගත්තොත් අපිට කප් කේක් 15ක් 16ක් හදාගන්න පුළුවන්. අන්න ඒ වගේ පොඩි අයිඩියා එකක් දෙන්න තමයි මට මේ වීඩියෝ එක ඇත්තටම විශේෂයෙන්ම කරන්න ඕනේ. මම හිතන එක සාර්ථකයි කියලා. ඉතින් ඔයගොල්ලන්ගේ අදහස් තියෙනවා නම් ඔයගොල්ලොන්ට දැනගන්න දේවල් තියෙනවා නම් ඇත්තටම කමෙන්ට් එකක් දාන්න. ඒක මට ලොකු හෙල්ප් එකක් වෙයි. ලොකු මොටිවේෂන් එකක් වෙයි තව ඉස්සරහට වීඩියෝස් දාන්න. ඉතින් page එක subscribe කරලා like කරලා තියාගන්න. තව කෙනෙක්ට වැදගත් වෙයි කියලා හිතෙනවා නම් ඔයගොල්ලන්ගේ යාළුවන්ටත් share කරන්න බලන්න. ඉතින් එහෙනම් අදට ගිහින් එන්නම්. මම හිතනවා මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට මොනවා හරි දෙයක්, ඒ කියන්නේ සාමාන්‍යයෙන් අයිඩියා එකක් ගන්න තියෙන්නේ නැති කියලා. එහෙනම් අපි තව වීඩියෝ එකකින් හම්බෙමු. ඉතින් වෙනස් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. එහෙනම් අදට ගිහින් එන්න හැමෝම පරිස්සමින් ඉන්න. මේ දවස්වල කොවිඩ් වෛරස් එකක් ආයිමත් තියෙනවා. ඉතින් මේ දවස්වල ඒ අවදානමකුත් තියෙනවා. එතකොට ඩෙන්ගු අවදානමක් තියෙනවා. ඉතින් ඒ වලිනුත් පරිස්සම් වෙලා සතුටින් ඉන්න. ඉක්මනටම ආයි හම්බෙමු වීඩියෝ එකකින්. එහෙනම් ගිහින් එන්නම් අදට. Thank you so much. God bless you.